ඌව ගැන බොරු කතා කියනවා මෙයාලා. Hello everyone, welcome back to my YouTube channel. Hello ළමයි, කොහොමද ඔයාලට? ඔන්න අද ඉතින් කාලෙකින් පස්සේ අපි යනවා සුපිරි ට්‍රිප් එකක්. ඉතින් මේ දවස්වල අපේ වැකේෂන් එක නිසා යුනිවර්සිටි එකේ යාළුවෝ ප්ලෑන් කරා ට්‍රිප් එකක් යන්න ඩවුන් සවුත්. රටේ ඉඳන් අපේ යාළුවෙකුත් ඇවිල්ලා ඉන්න මේ දවස්වල ලංකාවට එයත් කැමතියි කිව්වා ඩවුන් සවුත් වල ට්‍රිප් එකක් යන්න. ඒ නිසා අපි ෆයිනලි ඩිසයිඩ් කරා අපේ ට්‍රිප් එක ඩවුන් සවුත් වල යන්න. ඉතින් අපි මේ යන්නේ 19 වෙනිදා. ඒ කියන්නේ ට්‍රිප් එක යන දවසට කලින් දවසේ අපි අපේ ගෙදර අයත් එක්ක අපි ගියා අපේ කසින් කෙනෙක්ගේ ගෙදරක. ඉතින් හෙට උදේම එනවා ට්‍රේන් එකේ අපේ යාළුවෝ ටික. එයාලත් ආවහම අපි අපේ ට්‍රිප් එක ස්ටාර්ට් කරමු. අපි මේ පාර ට්‍රිප් එක ප්ලෑන් කරේ දවස් 2කට. ඉතින් බලමු අපේ මේ දවස් 2 කොයි විදිහට ගෙවේද කියලා. ඉතින් මම මුළු ට්‍රිප් එකම ලොග්ස් 2කින් අරන් එන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු. ඉතින් එදා හවස අපි කන්ටියම ගෝල් ෆෝර්ට් එකට ගියා. දැන් වෙලාව 6:00යි. අපි ආවා ගෝල් ෆෝර්ට් වලට. ගෝල් ෆෝර්ට් එක නම් හැන්දෑවට මාරම ලස්සනයි guys. අපි ගියේ වීක් ඩේ එකක නිසා එදා නම් ලොකුවට සෙනගක් හිටියේ නෑ ගෝල් ෆෝර්ට් එකේ. ගෝල් ෆෝර්ට් එකේ ඉතින් ලස්සනට රැට බල්බ් දාලා තියෙන නිසා ගොඩක් අය ඉතින් ගෝල් ෆෝර්ට් එකේ හවස් වරුවේ තමයි. ඔයාලත් මේ පාර දෙසැම්බර් එකට ට්‍රිප් එක ආවි ගෝල් වල නම් අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි කට්ටියම ගෝල් ෆෝර්ට් එකේ ටිකක් වෙලා ඇවිදලා අපි කට්ටියම ඊළඟට ගියේ පින්ක් ආකේඩ් එකට. පොඩක් shopping කරන්නත් එක්කම අපි එකට ගියා. ඒකේ ලස්සන cute items ගොඩාක් තිබ්බයි වගේම තමයි ක්‍රිස්මස් ඩෙකොරේෂන් උත් ගොඩාක් තිබ්බයි shop එකේ. ටිකක් වෙලා ඔහොම shopping කරලා ඊට පස්සේ අපි ගෙදර ගියා. Hi. ඉතින් අපි ඊයේ ගෝල් ආවා අපේ කසින් කෙනෙක්ගේ ගෙදරට. දැන් යාළුවෝ ටික උදේ කොළඹ පෝර්ට් වලින් ට්‍රේන් එකේ ආවා කිව්වා. දැන් ගෝල් වලට ඇවිත් ඉන්නකෝ දැන් වෙලාව 9යි කාලයි. දැන් එයාලා අපි ඉන්න තැනට එනවා. ඊට පස්සේ අපි මුලින්ම බ්‍රේක්ෆාස්ට් එක අරගෙන ඊළඟට අපි ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න හිතන් ඉන්නවා. ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් එදා යාළුවෝ 9:00 විතර වෙනකොට අපි ඉන්න තැනට ආවා. ඉතින් එයාලත් ආවට පස්සේ අපි කට්ටියම බ්‍රේක්ෆාස්ට් එක අරගෙන ඔන්න ඉතින් එළියට බහිනකොටම කොහෙදෝ නැති වැස්සක් කඩාපාත් වුණා. ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ. අපි කට්ටිය ඔන්න ට්‍රිප් එක ස්ටාර්ට් කරා. ඉතින් අපේ කට්ටිය වැඩි නිසා අපි කාර් එකකුයි වෑන් එකකුයි රෙන්ට් එකට අරගෙන තමයි අපි අද යන්නේ. අපි මේ ඩවුන් සවුත් ඇවිල්ලා ඉඳින ලංකාවේ යන්න බෑ මේ දවස්වල ගොඩක් තැන් වලට නාය ගිහිල්ලා කන්න කොට ඇවිල්ලා තිනවා. ඉතින් අපි ඩවුන් සවුත් ඇවිල්ලා තින්නේ මේ ඉන්න අපේ කට්ටිය. Hello. ගොඩ කාලයකට පස්සේ අපේ කට්ටිය ඇවිල්ලා තින්නේ ඩවුන් සවුත් යන්න. අපි බලමු අපි දැන් යන්න හදන්නේ ඩවුන් සවුත් වල මඩොල් දුව කියන පැත්තට. හරි පාරක් දාගෙන යන්න අපේ අනිත් කට්ටිය ඉන්නවා කාර් එකේ. යාළ පිටිපස්සෙන් තමයි එන්නේ. මේක ඉඩමදී කට්ටියම දාන්න. කට්ටිය පොඩ්ඩක් පැක් වෙලා ඉන්නේ මේ වෙලේනේ. ඉතින් ට්‍රිප් එක ස්ටාර්ට් කරද්දිම වැස්සට ඉතින් වැස්ස වැඩි වෙලාවක් නා රැඳිලා තිබ්බේ නැහැ. හොඳ වෙලාවට වැස්ස නැවැත්තුවා. ඉතින් අපි ඔන්න ওই විදිහට අපි ගමන ස්ටාර්ට් කරා. ඇත්තටම අපේ හැමදාම කෝච්චි නැක්කා. දාමත් විශ්වජනක කෝච්චි එක ආවේ හයිවේ එකට ආවට වඩා වේගෙන් රේල්වේ ස්ටේෂන් එකේ කෝච්චි ආවා. ඇත්තටම 6:00 අපි කොළඹින් නැගිනකොට අසුභාරංචියක් ආවා. ඒක පස්ස කළා. අමතක කර හිතේ තැන්පත් කරගෙන. සලා අසුභාරංචිය සලාට කියන්න දෙන්න. අසුභාරංචිය අපිට තැන්පත් සම්පැවසීමට අපි ආරාධනා කරනවා. සංවිධායක පොල්ල තිබ්බා. ඇත්තටම සුභාරංචිය තමයි. අපි
සංවිධායකතුමා නෑ. හැබැයි අපි යනවා. අපි යනවා. ඔව් මතකේ තියාගෙන අපි යනවා. ඇත්තරම මේ අසිතගේ ෆොටෝ එකක් කාලා වෑන් එකේ ගලවමු. ආව කොල්ල තිබ්බ එක කියලා. අර මෙහෙම කරන් ඉන්න ෆොටෝ එක. ඔයාලා ට්‍රේන් එකට කීයද නැග්ගේ ශාලුක ඇත්තරම ෆොටෝ එක. අයා මාර වෙනකොට කොළඹ කොට නැග්ගා. හරියට මට මාර වෙනකොට ගාල්ල ස්ටේෂන් එකට ආවා. නවතුණා. ඔයාලා ගාල්ලේ නෝනම් අනිවාර්යෙන් ඒ ට්‍රේන් එකේ එන්න. 10 කොටුවේ. මරදානේ. 8යි කියනකොට අර ගාල්ල හොඳම ආකාරයකින් පැමිණෙනවා. ඉතින් අපි කට්ටිය ඔන්න ওই විදිහට කියෝ ගමන යනවා. ඉතින් අපිට ට්‍රිප් එක ඕගනයිස් කරපු එකන ඇත්තටම ට්‍රිප් එකේදී මගේ අරුණ අන්තිම දවසේ ආන්නේ නැහැ කියලා කිව්වා. අපි ට්‍රිප් එක ප්ලෑන් කරේ එයා. ඉතින් අපිට යන්නේ තැන්වත් හරියට හිතාගන්න බැරිනවා ට්‍රිප් එක යද්දි මොකද යන්නේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. ඉතින් කොහොම හරි කමක් නැහැ අපි කොහොම හරි ට්‍රිප් එක යනවා. එයාවත් අනිවාර්යෙන් මේ ලොග් එකේදී මතක් කරනවා. එයා මේ පාර ආවේ නැතුණත් අපි ලබන පාර ට්‍රිප් එක යනකොට අනිවාර්යෙන් එයා අපිත් එක්ක ජොයින් වෙයි. ඉතින් කතාවෙන් ඔන්න අපි ආවා කොග්ගල ලේක් එකට. අපි කොග්ගල ලේක් එකේ මුලින්ම රයිඩ් එකක් ගිහින් ඊට පස්සේ අපි කට්ටිය මඩොල් දුවට යනවා. මඩොල් දුවේ කෞතුකාගාරය බලලා අපේ නෙක්ස්ට් ස්පොට් එකට යන්න හිතාගෙන ඉන්නවා. ඔව් නේ. නිකන් අරාබි කුමාරි වගේ නේ. මරුනේ රාජගේ කවුරු මුහුදු කොල්ලේ. කවුද කියන්නේ තමයි තියෙන්නේ කාරි බලපන්. කවුද එහෙම කිව්වේ? අර මුහුදු කොල්ලේ කාරි ගියා තමයි තියෙන්නේ. දැන් කොහෙද ඇවිල්ලා ඉන්නේ අපි? අපි ආව මඩොල්දුවේ මාජික් වික්‍රමසිංහ මහත්තයාගේ කෞතුකාගාරය බලන්න. මේ කන්නඩි දෙකක් දානවා. කෙලේ මහා ගත්තා. वो गैल लवटी कहने प्लीज कम टू काविशा බය වෙන්න දෙයක් वॉइस ऑफ द पढ़ाओ गर्ल्स फर्स्ट वॉइस ऑफ फ्लावर बोल रहे यार वो देख अपनी अंडे මේක කොග්ගල ඔය we are Sri Lankan ඕකේ බලන්න. come to Sri Lanka को खट्टी මේ මාවත් අල්ලගන්න ඕකේ ලෙට්ස් ගෝ ඉතින් ගයිස් මේ මඩොල් දුව බලන්න යන රයිඩ් එක නම් මාරම ඉන්ට්‍රස්ට්. ඔයත් ඔයාලගේ යාළුවෝ සෙට් එකත් එක්ක ඩවුන් සවුත් වල ට්‍රිප් එකක් ප්ලෑන් කරා නම් අනිවාර්යෙන් ඔයාලත් මේ රයිඩ් එක යන්න එන්න. මාරම ඉන්ට්‍රස්ට්. හරිම ලස්සන view එකක් ඔයාලට බලන්නත් පුළුවන්. මේ ඔයාලා ඉවිල්ලා තියෙන්නේ කොක්කල ඔය කියන පැත්තට මේක ඇතුලේ තියෙන කඩුලාන ශාක ගොඩක් තියෙන. ඒ වගේම ඉස්සෝ ඉන්නව කොකුලෝ ඉන්න ඕන අවශ්‍යම කරන සතු జాතියේ ඉන්නේ මේ මේක ඔයක්නේ. ඔව් මේක ඔයක්. මේක ඔයක්. ඉතින් කො මේක මේකයි හරියට තියෙන්නේ මිරිදිය. මිරිදිය. ඒකේ කකුල හැදෙනවද? හැදෙනවා. මිරිදිය කකුල් జాතියක් ඉන්නවා. ඒත් එක්කම තමයි මේ ඔයාලට මගේ වම් පැත්තෙන් තියෙනවා කොග්ගල තියෙන එයාපෝට්. ඒ කියන්නේ ගුවන් තොටුපළක්. ඔයාලා දන්නේ නැත්තම් බලාගන්න මේක තමයි කොග්ගල ගුවන් තොටුපළ. අපේ ගයිඩ් අයියා. ඔව්. ඒක තමයි මේ ඇත්තටම මේක එන්න ඕන සංචාරයක් නැද්ද අපේ කට්ටිය කියනවා අපේ පොඩි කොල්ලෙක් ඔය වගේ. හොඳටම රෙකමන්ඩ් කරන ප්ලේස් එකක් තමයි ශ්‍රී ලංකා. සඳේ නුඹ ඉන්නවා මගේ හද තාරුකා මැදුරේ සඳේ මට පේනවා නුඹේ රුවමාහදේ ගැඹරේ අනේ මං ආදරෙන් නැවූ හදින් රුහිරේ ගලා වැගිරු ඉතින් මම ඉන්නවා අසල් වැසි තාරුකා මඩලේ है
ඉතින් ඔන්න අපි රෙන්ට් එකට ගත්ත කාර් එක ඩ්‍රයිව් කරේ මලීෂා තමයි. ඉතින් ට්‍රිප් එක පුරාවටම යාළුවෝ ටික මලීෂාට විහිළු කරා ඩ්‍රයිවර් මල්ලි කියලා. ඉතින් එයා ට්‍රිප් යනවා නම් කතා කරන්න කියලා විහිළු කර කර ඔන්න අපි කට්ටියම අපේ රයිඩ් එක ගියා. ඉතින් දැන් අපි මේ ලං වුණේ මඩල් දුවට. ෆෝන් එක උඩින් ගියා. ඉතින් මේ ලස්සන ප්ලේස් එක මොකද්ද කියලා ඔයාලා බලනවා ඇති. අපි අහමු මේ ලස්සන ප්ලේස් එක මොකද්ද? අපේ මේ තමයි මඩොල් දුව. මඩොල් දුව බලන්න. අනේ මාල්ෂා ගොඩක් දුර යන්න ඕනේ නෑ මාල්ෂා. ලේක් එකේ අපි ලොකු රවුමක් ගිහිල්ලා දැන් මෙතෙන්ට නැවතුණා. දැන් බලමු. අනිවාර්යයෙන්. ඕනේ වටේ ඉතින් අපි මේ ඉතාමත් අපහසු මාර්ගයක් තියෙන යන්න පුළුවන් වුණාට අපහසු මාර්ගයක් වුණාට ඕන කෙනෙක්ට. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න මේ අත්දැකීම ගන්න එන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. කියන්න මට අදහසක් දෙන්න. මේ තමයි මඩොල් දුව. මේකට තමයි ජින්නයි උපාලි කතා කළේ. ඇයි ඒ ජින්න උපාලි මෙහෙට ආවේ? ගෙදරින් තරහ වෙලා. අම්මට ඔව් ගෙදරින් තරහ වෙලා. ඇත්තටම වාලිගේ අම්මා නැති වෙච්ච වෙලාව නේද? පවුලේ තාත්තා වෙන කෙනෙක් තාත්තා වෙන කෙනෙක්ව බඳිනවා. ඊට පස්සේ යාට වෙනස් මඩල් දුව ගැන බොරු කතා කියනවා මෙයා. ඒ අනියම වගා කරගෙන ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය මත දිව යනවා. මට වැරදිච්ච එක මම හරියට කිව්වා. අන්න හරියට හරියට යා ඉතින් මඩොල් දුවට ඇතුළු වෙන තැනම ඔන්න ඔය විදිහට කිරල බොමු කියලා ෂොප් එකක් තිබ්බා. ඉතින් අපි ඒකෙන් කිරලත් පිව්වා. කිරල අවුලන්නේ. අවුලන්නේ. ෂේප් එකේ බී ගත්තා. අවුලන්නේ. බිම නැද්ද? අතරක් මගේ එක දාන්න ඈ. අනිත් බ්ලෙන්ඩර් කරනවා. මාෂා මොකද්ද කියනවා? අමුයෙන් මොන හරි බ්ලෙන්ඩර් කරනවා කියන්නේ. මට ඉන්න. මට රහය කියන එක හොඳට පුරුදුයි. මට හිතා ගන්න බෑ. මොන හරි අමුයෙන් බ්ලෙන්ඩර් කරලා. අමු දියුල් බ්ලෙන්ඩර් කරලා. අන්න අමු දියුල් එක බ්ලෙන්ඩර්. කෙමල් මොකද තාත්තේ? අමුතු ගන්න තියෙන්නේ. ලොකයක්ද? ගමුනේ නේද? රහය එක. ගමුනේ? අතන ගොඩක් වෙලා යනවනේ ආ එදා ගන්න බැරි කිරල ගහද්ද කඩුලාන මේක ඇතුලේ තමයි ඔය ඉස්සෝ දැල්ල කකුල ඔක්කොම හැදෙන්නේ. නැත්තද? මොක ඇතුලේද? මුවාට බජට්. සාසිත්. ගහලා අඩු කරගන්න. සචිත් ඉතින් ඔන්න ඔය විදිහට අපි රයිඩ් එකෙන් කරා. අපි බලමු කට්ටියගේ ප්‍රතිචාර. රශ්මි මොකද හිතන්නේ රයිඩ් එක ගැන? පිච්. ඔයා මොකද හිතන්නේ? කූල්. නියමයි. ශාලුක මොකද හිතන්නේ? I well done. Best. ආයේ නේද? ආයේ නේද? යොමල් ආයේ නේද? සුපිරි. ඔන්න ඉතින් ඊළඟට අපි යනවා ටර්ටල්ස් ලව බලන්න. නුවත් කර තාත්තලා අම්මලා. තාත්තලා අම්මලා දැනුවත් කර දැන් මේ ආවල් තනේ. එකේ දෙමත් කරා කියලා කිව්ද? ඉල්ලා ඉන්නේ දැන් කොග්ගල සීටර්ටල් කොග්ගල මම ලාප ගන්න අපසරම් ගන්නවා මම ඉතින් මේ ප්ලේස් එක බලන්න අපි කට්ටිය ටිකට් එකක් අරගෙන තමයි යන්න ඕනේ. per person 150ක විතර මුදලක් උනේ. ලොකුවටම කැස්බෑව හිටියෙත් නැහැ. ටික දෙනෙක් හිටිය ලොකු අය. එතන ඉතින් ගයිඩ් කෙනෙකුත් ඉන්නවා. එයා ඉතින් අපි හැමෝටම එක්ස්ප්ලেইন කරලා දුන්නා කැස්බෑවන්ගේ විස්තර ඔක්කොම. මොකද මිනිස්සු කෑවල පොත් දෙනවා කැස්බෑව කියන්නේ And it is first time. This first time you can see green seater. It is the common species in Sri Lanka. They have a special food pattern.
Come here, move forward. ඊළඟට අපි යන පාරෙම තිබ්බ මිහිරි පැන්න බීච් එක. ඉතින් අපි යන ගමන් එතනිනුත් නවත්තලා ලස්සන ෆොටෝස් ටිකක් එහෙම අරගෙන තමයි ඊළඟට ගියේ. ඉතින් ඒ ප්ලේස් එකත් මාරම ලස්සනයි guys. ඉතින් මෙච්චර ලස්සන ප්ලේස් එකකට ඇවිල්ලා ගෲප් ෆොටෝස් ටිකක් නොගෙන බැරි නිසා අපි කට්ටියම ලස්සන ගෲප් ෆොටෝස් ටිකක් අරගෙන ඊළඟට අපි කට්ටියම ගියා අපි ලන්ච් එක ගන්න. අපි ඉතින් මුලින්ම ගියේ කොග්ගල කැම්ප් එකක ළඟ තියෙන රෙස්ටුරන්ට් එකකට. ඉතින් අපේ වෙලාවට ඒකේ කෑම ඉවරලා තිබ්බ නිසා අපි ඊළඟට ගියේ අපි එන පාරෙම තිබ්බ රෙස්ටුරන්ට් එකකට. ඉතින් මේ වෙලාව 3:15 විතරදී අපි ඉතින් කට්ටියම ලන්ච් එක ගත්තා. සතිය දැන් කන්න දෙන්නේ අම්මට සිහි වෙනවා ෂාරුක් ඛාන් පරාදයි ඉතින් දැන් අපි කට්ටියම ලන්ච් එක අරන් ආපහු අපි ගෙදරට යනවා. අපි දැන් දවල් ආහාර ලබාගෙන 3:00 විතර සයිවර්ලා ගෙදර යනවා. අවස ගෝල්ඩ් ෆෝර්ට් එක සඳහා යන්න සඳහා. ඉතින් ඊළඟට අපි කට්ටිය ගෙදර ඇවිල්ලා ලෑස්ති වුණේ හවස් වරුවේ ගෝල්ඩ් ෆෝර්ට් එකට යන්න. ඉතින් කට්ටියම කොහොම හරි ලෑස්ති වෙද්දී 5:00 විතර ඇති. ඊට පස්සේ අපි කට්ටියම ගෝල්ඩ් ෆෝර්ට් එකට යන්න තමයි ලෑස්ති උනේ. අපි යනවා ගඟ කොටුවේ. ඉතින් අපි කට්ටියම ගෝල්ඩ් ෆෝර්ට් එකෙන් බැහැලා වැඩි වෙලා යන්න හම්බුන්නේ නැහැ. ලොකු වැස්සක් කඩා පාත් වුණා. ඊට පස්සේ අපි ඉක්මනට ළඟම තිබ්බ ෂොප් එකකට දුවලා ගියා. ini salah dalam
වද්දාලා ගන්න වීඩියෝ එක. ඔය පොඩ්ඩක් නෑ නෑ ගන්න. මාස ගන්නවද? ගමනේ වාඩි කොට ඇතුළට පාඩි. වහිනව කවුද? වහිනවද? වහිනවනම් බරු ටික පොඩ්ඩක් ගන්නවා මේක ඉස්සරහට යාට ලස්සන අවුල නෑ. ඔයවට ආසද? ඔය දන්න? පොඩ්ඩක් කාඩේ විතේ. මේක නෑමක. දැන් අපි මේ වෙලේ මොකද්ද පත් වෙලා තියෙන අපහසුතාවය? අනේ මන්න හිතාගන්න තේරෙන්නේ නැහැ යසිත මොන හරි අපිට කරලා. යසිත අපිට මොන හරි කරලාද? ඉවලටලා මතුර නෑ. අයියෝ. සාලුකට ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපි කට්ටියම වැස්ස දැම්පායයිද දැම්පාය ඇති කියලා චුට්ටක් වෙලා බලලා අන්තිමට අපි කට්ටියම වාහනේට නැග්ගා. වැස්ස පැයක් විතර එක දිගට වැස්සා. ඉතින් දැන් වෙලාව 7:07 විතර ඇති. අපි ගෙදර එන ගමන් ෆුඩ් සිටි එකකින් පොඩ්ඩක් නැවැත්ත මොන හරි ස්නැක්ස් ටිකක් අරන් යන්න නිසා ඉතින් ඊට පස්සේ අපි කට්ටියම ගෙදර ගිහින් අපි ඩිනර් එකත් අරගෙන කට්ටිය පොඩි කයියකුත් දාලා ඉතින් ඊළඟට අපි කට්ටියම නිදාගන්න ගියා. ඉතින් කට්ටියකම විස්තර කතා කරලා hina වෙලා පොඩි ෆන් එකකුත් අරගෙන අපි නිදාගන්න ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස ගෙවුනේ. ඉතින් ඊළඟ ලොග් එකෙන් මම අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසත් අරගෙන එන්න හිතන් ඉන්නවා. So guys, ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන vlogs ඉස්සරහට අරන් එන්න මං හිතන් ඉන්නවා. So guys, අපි අපේ trip එකේ දෙවෙනි දවසේ vlog එකකින් එහෙනම් හම්බෙමු. Bye bye.